පොඩ්ඩක් ඉන්නකෝ. මෙන්න මේක බලලා යන්නකෝ. මතකතුව බලලා යන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාටත් මේ වගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කවදා හරි දවසක. අනිවාර්යයෙන්ම බලන්න. මේ තියෙන්නේ ඔයාලා හැමෝම දන්න අපේ ඩේලි දැනුම පේජ් එක. ඒ කියන්නේ ඔයාලට AI උගන්වපු පේජ් එක. ඔය බලන්නකෝ. මේකේ අමුතු දෙයක් වෙලා තියෙනවා අද 87000ක් ෆලෝවර්ස්ලා වෙලා උදේ නැගිටලා බලනකොට ඔය බලන්න මේ ඉන්න එක ෆලෝවර් කෙනෙක්වත් අපේ ඇත්ත ඔඩියන්ස් ලංකාවේ අය නෙමෙයි වෙන නයිජීරියා පිලිපීන් බංග්ලාදේශ වගේ පිට රටවල ඉන්න බොරු ෆලෝවර්ස්ලා. ඉතින් මේ වැඩේ මොකක්ද කියලා මම දැන් කියන්නම් හොඳට බලාගන්න. මම ඔයගොල්ලන්ගෙන් කවදාවත් ඉල්ලලා නැහැ මගේ වීඩියෝ එකක් ෂෙයා කරන්න කියලා. අනිවාර්යෙන් ඒත් ෂෙයා කරන්න. මේක අනිවාර්යෙන්ම ෂෙයා කරන්න ගොඩක් අයට. ඒක තමයි මම ඔයාලගෙන් ඉල්ලන මෙතෙක් කල් ඉල්ලපු එක මුදව්ව. සහ පහල කමෙන්ට් එකේ තියෙනවා මගේ අලුත් පේජ් එකේ link එක. ඒකටත් ෆලෝ කරගෙන යන්න. ඒකේ ඔයාලට ගොඩක් ඉගෙන ගන්න දේවල් මම ඉස්සරහට දානවා. ඒ හින්දා චුට්ටක් බලන්න මෙන්න මේකේ කතාව අහන්න. ඔය බලන්න ඔතන එකපාරටම ඔඩියන්ස් එකට ගියාම පේනවා ඇති එක ඉරට වැඩි වෙලා තියෙනවා ෆලෝවර්ස්ලා ප්‍රමාණය. අර තියෙන්නේ ඉරෙන් වැඩි වෙලා පෙන්නලා තියෙන්නේ එකපාරට අද වැඩි වෙච්ච ෆලෝවර්ස්ලා ප්‍රමාණය. ඉතින් ඔන්න අහන්නකෝ ඔගේ කතාව. මේ තියෙන්නේ අපිට අද වෙච්ච පුංචි කරදරයක්. වෙච්ච කරදරයක් නෙමෙයි අපිට කරපු පුංචි කරදරයක්. පුංචිමත් නෙමෙයි අපිට කරපු කරදරයක්. පහුගිය දවස්වල මම ඔයාලට දැම්ම මතක ඇති වීඩියෝස් CM ඔන්නච්ච pages මිලදී ගන්න එපා. එතකොට ඇත්ත මාස්ටර් ප්‍රොග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද? මේ හැමදේම ගැන කියලා දීපු වීඩියෝස් දැම්මා. ඉතින් එන්නේ ඒකට මට හම්බෙච්ච පුංචි තෑග්ගක් තමයි ඔන්න ඕක. දකින්න ඇතිනේ මේ ඉන්න එක ෆලෝවර් කෙනෙක්වත් මගේ ඇත්ත ඔඩියන්ස් එක නෙමෙයි. මේකට කියන නමක් තියෙනවා. නමින් කිව්වොත් ගොඩක් අයට තේරෙන්නේ නැති හින්දා මම සරලව පැහැදිලි කරන්නම් මේ මොකද්ද වෙලා කරලා තියෙන්නේ කියලා. වෙලා තියන්නේ කරලා තියෙන්නේ කියලා. මගේ පේජ් එකට fake followersලා, bot followersලා එහෙමත් නැත්නම් බොරු followersලා කෙනෙක් මුදල් දීලා, සල්ලි දීලා යම්කිසි third party කම්පැනි එකකට, ඒ කියන්නේ තුන්වෙනි පාර්ශවයකට සල්ලි දීලා මගේ පේජ් එකට බොරු ෆලවර්ස්ලා එකතු කරනවා. මේ එක්කෙනෙක්වත් ලංකාවේ මගේ ඇත්ත ඔඩියන්ස් එක නෙමෙයි වෙන නයිජීරියා, පිලිපීන්, ඉන්දුනීසියා වගේ රටවල් වල ෆලවර්ස්ලා. ඔයාලටත් මේක වෙන්න පුළුවන් ඒ හින්දා ඉගෙන ගන්න. එකතු කරනවා. එතකොට මේක දකින්න Facebook එකෙන් වෙන්නේ මම සල්ලි දීලා ෆලවර්ස්ලා ගත්තා කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. එතකොට මගේ ප්‍රොෆයිල් එක පේජ් එක බෑන්ඩ් වෙනවා. ඒක තමයි මේ අවශ්‍යතාවය තියෙන්නේ. ඔගොල්ලන්ට මම මේක බොහොම අඩු මුදලකට රුපියල් 2500කට වගේ පොඩි ගානකට මේක උගන්වනවා බලන් ඉන්න බැරි පිරිසකට. එහෙමත් නැත්නම් පේජ් විකුණලා සල්ලි හොයන කට්ටියකට හිතා ගන්න පුළුවන් කවුද කියන එක. ඒ වුණාට ඉතින් අපිට වැඩක් නැහැ. ඒ වගේ කට්ටිය තමයි මේ වගේ දේවල් කරන්නේ. මොකද අපි ඇත්ත දේවල්ට ඇත්ත විදිහට කිව්වහම මේ වෙන කාගේවත් බිස්නස් එකක් කඩන්න නෙමෙයි අපි එහෙම කියන්නේ. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ඉතුරු කරන්න ඕනි කමට. මොකද අහිංසක මිනිස්සු බලාපොරොත්තුවක් ඇතුව තමයි පේජ් එකක් මිලදී ගන්නේ, මාස්ටර් ප්‍රොම්ප්ට් එකක් අරගෙන වැඩක් කරන්නේ. එහෙම කරන්නේ වුණාට මේ දේවල් කරගන්න බෑ කියන එක අපි ඔප්පු කරලා පෙන්නුවාම මේ දේ බලාගෙන ඉන්න බැරුව මේ වගේ වැඩ කරනවා. ඉතින් අපි මේ දේවල් ටිකක් බලාගෙන ඉමු. මේ දේවල් අපි බලාගෙන ඉමු. තව කියන්න තියෙන්නේ දැන් අපි මේ ප්‍රහාරයට සූදානම් වෙන හින්දා අපි තව පේජ් එකක් තියෙනවා. මං හිතන්නේ ඔයගොල්ලෝ මගෙන් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් මෙන්න මේ ඔය ප්ලස් කමෙන්ට් පළවෙනි කමෙන්ට් එකේ තියෙන පේජ් එකත් ෆලෝ කරගෙන යන්න. මොකද මේ පේජ් එක ගැන අපිට දැන් විශ්වාසයක් තියන්න අමාරු නිසා. හරි හින්දා යට තියෙනවා මේ ලින්ක් එකක් අලුත් පේජ් එක අපේ. ඒකට ෆලෝ කරගෙන යන්න. මොකද මේක බෑන්ඩ් වෙන්න පුළුවන්, සස්පෙන්ඩ් වෙන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙන නිසා. ක්‍රිකට් මැච් එකක උනත් එක පැත්තක බැට්මන් කෙනෙක් ඉන්නවා. ඒ බැට්මන් ගැතේ බැට් එකක් තියෙනවා. ඉතින් බෝලේ දාන කෙනාට බෝලෙට බැට් එකෙන් ගහනවා වැරෙන්න. බැට් එකෙන් ගිහිල්ලා ඔලුවට ගැහුවොත් ඒක කැතයි. ඒ වැඩේ වැරදීටත් වැඩිය වැඩි කැතයි. ඒ හින්දා අපි බලන්න ඕනේ බෝලෙට ප්‍රහාර දෙන එක්කෙනා විදියට එන බෝලෙට බැට් එකෙන් ප්‍රහාර දෙනවා මිසක් බෝලේ දාන කෙනාගේ ඔලුවට බැට් එකෙන් ගහන එක නෙමෙයි. එහෙම තමයි හොඳ මහත්මා ගති තියෙන මිනිස්සු. ඒ හින්දා මේ වගේ වැඩවලට අපි සැලෙන්න අවශ්‍ය නැහැ. පහළ තියෙනවා ලින්ක් එක. මගෙන් මොනවාම හරි දෙයක් ඉගෙන ගත්ත කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ෆලෝ කරගෙන යන්න. මේ පේජ් එකනොත් ඔයාලට මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලගේ කමෙන්ට් එකක් දාගෙන යන්න මේ වගේ දෙයකදී. ඔයාලට ඇත්තරම මේ හිතිච්ච දේ බොහොම ස්තුතියි. ඔයාලටත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ හින්දා කල්පනාවෙන් ඉන්න. මේ කරලා තියෙන්නේ කවුරු හරි කෙනෙක් මගේ පේජ් එකට බොරු ෆලෝවර්ස්ලා එකතු කරනවා මුදල් දීලා. එතකොට Facebook එකෙන් අඳුර ගන්නවා මම බොරු ෆලෝවර්ස්ලා මුදල් දීලා අරගෙන කියලා. එතකොට මගේ පේජ් එක බෑන්ඩ් වෙනවා, සස්පෙන්ඩ් වෙනවා, වගේ ප්‍රශ්න වෙනවා. ඒකට තමයි මේ උත්සාහ කරලා තියෙන්නේ.
ඉතින් කවන්න ඔන්නෝක තමයි ඔගලන්ට ඇත්ත උගන්න එක තමයි මෙතන තියෙන වැරද්ද සිය මොන්නච්ච පේජ සල්ලි දීලා ගන්න එපා කියප එක සහ මාස්ටර් ප්‍රොම්ප්ට් එකක ඇත්ත මාස්ටර් ප්‍රොම්ප්ට් එකක් කියන්නේ මොකක්ද කියලා දීප එක තමයි අපි කරලා තියෙන වැරද්ද. ඉතින් රුපියල් 2500කට වගේ පොඩි ගානකට අපි කෝස් එක කරන්නේ මේ හැමෝටම මේක ඉගෙන ගන්න අවස්ථාව සලසලා තියෙන නිසායි. එහෙම නැතුව මේක ලොකු මුදලක් දීලා කරා නම් මටත් කවුරුත් මුකුත් කරන්නේ නැහැ. ඒක මේ වෙලා ඉන්නවා. ඉතින් ඕනිම පොඩි මිනිස්සුෙකුට මේක කෝස් එක කරගන්න හින්දා තමයි රුපියල් 2500 කරන්නේ. ඉතින් මම කියනවා මහත්තුරු වගේ වැඩ කරන්න, මහත්මා ගති රැකගන්න, බෝලෙට බැට් එකෙන් ගහනවා මිසක් බෝලේ දාන කෙනාගේ ඔලුවට බැට් එකෙන් ගහන්න එපා. ඒක හරි කැතයි. මම හිතන්නේ තේරුණා. බොහොම ස්තුතියි.